ආයිබෝවන් ඔන්න මම අදත් ආවා වරුණි උල්විස් සේවා YouTube channel එකේ. අද නම් කරන්නේ පොඩ්ඩක් වෙනස් දෙයක්. අපේ ගෙවල් වල වීදුරු බෝතල් තියෙනවානේ ඕන තරම් ඉවතලනේ. ඉතින් ඒ වගේ එකක් ලස්සන කරලා අපිට ගේ ඇතුලේ තියාගන්න පුළුවන් නම් අපිට ඒ වගේ මේක ලෑම්ප් ෂේඩ් එකක් හැටියට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි දැන් වෙසක් කාලෙත් එනවානේ. ඉතින් ඒ කාලෙටත් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට අවසාන නිර්මාණයේදී මේක දැක ගන්න පුළුවන්. මෙතනදී අවශ්‍ය වෙන්නේ නම් හරීම පොඩි බඩු ටිකක්. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒවා වෙළඳපොලෙන් ගන්න. මම පාවිච්චි කරනවා mirror pieces. මේවා අපිට වෙළඳපොලෙන් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ එක එක හැඩතින් mirror pieces ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට තියෙන විදිහට ඔයගොල්ලෝ මේක ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම හැමතිස්සෙම පාවිච්චි කරන්නේ fabric glue එක. ඔයගලන්ට මේකම අවශ්‍ය නැහැ. හොඳට ඇලවෙන glue එකක් ගන්න පුළුවන්. නමුත් මේක අර පහසුවට මේක මම පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මේ වගේ ඉවතලන බෝතලයක්. ඉතින් අපිට හැඩේ නම් ප්‍රශ්නයක් නැහැ. අපිට ඕනම බෝතලයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ mirror pieces අපිට අවශ්‍ය විදිහට මේකට අලව ගන්න විතරයි. අපි ඒක මේ විදිහටයි කියලා කියන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට කැමති විදිහට මේකේ අලව ගන්න පුළුවන්. නමුත් පිරෙන්න අලවන්න ඕනේ. අන්න එච්චරයි මේකේ තියෙන්නේ. ඉතින් මම හැඩතල කිහිපයක්ම මේකේ පාවිච්චි කරනවා. කොටු හැඩතල ඒ වගේම එක විදිහට අපිට මේක ගන්න පුළුවන්. මම සම්පූර්ණයෙන්ම මේ බෝතලේට මේ mirror pieces අලවන්නයි යන්නේ. මේ විදිහට අපිට පුළුවන් මෙන්න මේ වගේ අපි ගම් එක හොඳට මුලින්ම දාගන්න. එතකොට අපිට ලේසි. නැත්නම් අපිට mirror piece එකට කෑල්ල ගම් ගගා අලවන්න අපහසුයි. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ හැඩේ අනුව mirror pieces තෝරගන්න. ඒතර කොට්ටු නැත්නම් රවුම් කඳුළු බිඳුව හැඩේ ඒ වගේ අපිට කැමති හැඩතල මේකේ ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මට පුළුවන් මෙන්න මේ වගේ හැඩයක් ගන්න. මෙන්න මේ වගේ. ඊට පස්සේ මේක වටේටම මෙහෙම අලවගෙන යන්න තියෙන්නේ. මෙන්න මේ වගේ. බෝතලේ පොඩ්ඩක් උස්සගෙන කරන්න අමාරුයි. සමතලා මත් පිටක කරා පුළුවන් නම් හොඳයි. මේ වගේ වටේටම මම මෙතෙන්දි බෝතලේට කිසිම පේන්ට් එකක් ගාන්නේ නැහැ. මොකද මට විනිවිද පේන්න අවශ්‍ය නිසා. මේක වටේටම ඊට පස්සේ අපිට ඒක අලවගෙන යන්න පුළුවන්. අපි ඒක අපේ හිතලා තමයි කරන්න ඕනේ බැලන්ස් වෙන්න. දැන් මේක අපි ගම් එක දාපු ගමන් ටිකක් ලිස්සනවා නම් අපිට පුළුවන් ටිකක් වෙලා තියලා නැවත අලවන්න. මේ වගේ සම්පූර්ණයෙන්ම අපිට වටේ අලව ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් තව ඩිසයින් එකක් අරගෙන දැන් මේ විදිහට පොඩ්ඩක් කරනකොට කෙලින් තියාගෙන කරනකොට පොඩ්ඩක් වැටෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි පොඩ්ඩක් ඇල කරලා අලවන එක. නැත්තම් ගම් එක චුට්ටක් වේලෙන්න තියලා අලව ගන්න පුළුවන්. මේ වගේ අපි වටේටම අලව ගන්නවා. ඒ වගේ ඔයගලන්ට පුළුවන් සම්පූර්ණයෙන්ම මේ බෝතලේ කවර් කරගන්න. ඔයගලන්ට එච්චරක් කවර් කරන්න අවශ්‍ය නැත්තම් මේ ටිකට අපිට වෙන පාටක් ගා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයගලන්ට පුළුවන් වෙනස් නිර්මාණ කරගන්න. මගේ අදහස මෙතන අද වීදුරු වලින් මේ සම්පූර්ණයෙන්ම බෝතලේ කවර් කරන එක. මේ තියෙන්නේ අපේ අවසාන නිර්මාණය. එතකොට අපිට පුළුවන් මේක ඇතුළට මෙන්න මේ වගේ lights. මේවා නම් ගන්න තියෙන මේවා fairy lights කියලා කියන්නේ. ඒ වගේ එකක් අපි මේක ඇතුළට දා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වගේ නිර්මාණයක් අපිට බිහි කරගන්න. ඉතින් ඔයගලන්ට පුළුවන් මේක අපිට වර්ණ ගන්නලා කරන්නත් පුළුවන්. නමුත් එතකොට මේ ට්‍රාන්ස්පරන්සි එක නැති වෙනවා. අන්න ඒක නිසා තමයි අපි මෙතෙන්දී ලයිට් එකක් දානවා නම් විතරක් අපිට මේ පාට ගන්න නැතුව තියන්න ඕනේ. නැත්නම් අපිට පාට ගාලා ඒ කලයකට මේ මිරර්ස් අල්ලන්නත් පුළුවන්. මෙන්න මේ වගේ
අපි ඉවතලන බෝතල් වලට මේ වගේ නිමාවක් ගන්න පුළුවන් විදිහ තමයි අද මම ඔයගලන්ට කියලා දුන්නේ. ඉතින් දැන් ගොඩාක් අය දැන් මම මේවා කරාට මම සාමාන්‍යයෙන් සාරි නිර්මාණයනේ වැඩියෙන් කරන්නේ. ඉතින් ගොඩාක් අය කියනවා සාරි පින්තාරු පිළිබඳව වැඩමුළුවක් පවත්වන්න කියලා ඔන්ලයින්. ඉතින් මමත් හිතුවා ඒක කරන්න ඕනේ කියලා. මොකද මට මෙසේජ් ගොඩාක් එනවා. ඉතින් මම හිතුවා ජූනි මාසේ මුල් සතියේ සාරි පේන්ටින් පිළිබඳව ක්ලාස් එකක් කරන්න දින 2ක ක්ලාස් එකක්. පැය 2 වගේ දින 2ක ක්ලාස් එකක්. ඉතින් ඕගලන්ට පුළුවන් ඒකට සහභාගී වෙන්න WhatsApp මැසේජ් එකක් හරහා. ඕගලන්ට පුළුවන් මගේ දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න. මම මතක් කරන දුරකථන අංකය 071 960 81 45. 071 960 81 45. ඉතින් කැමති අය ඉන්නවනම් සිල්ක් පේන්ටිං, කොටන් සාරි වලට ස්ටෙන්සිලින්, බ්ලොක් ප්‍රින්ටිං ඒ හැම දෙයක්ම මේ පන්තිය තුළදී ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් කැමති අය ඉන්නවනම් ඔයගලන්ට ජූලි මාසේ මුල් සතියේ තියෙන කාලය තියෙනවා. ඔයගලන්ට ඒ සඳහා රෙජිස්ටර් වෙන්න පුළුවන්. හරි. දැන් අද ඔයගලන්ට කියලා දෙන්න මම බෝතලයකට කරන නිර්මාණය. ඉතින් ඉදිරි සතියේකදී තවත් නිර්මාණයක් තුලින් ඔයගලන්ව හමු වෙන්න.